පෘථිවිය අන්තරික්ෂය සමාන මරණයකින් මේ සමන්විත වූවක්. එය මේ පත්‍රයට පමණක් සීමා නොවූවක්. ලෝකයේ සැමට මරණය අනිවාර්ය වූවක්. අප ලැබූ මේ ජීවිතය තුළ එසේනම් කුමක්ද මේ සැඟවුණු සත්‍යය? ඒ දේ කුමක් වුවත් සත්වයාගේ පැවැත්මට හේතුව විය යුතුයි. ඒ හේතුව නැතුව විට අවසන් වූ විට පීඩාකාරී වන අරමුණුත් මේ පීඩාත් මරණයත් අවසන් වේවි. මාගේ සිරුරේ සම් මස් ඇට නහර ලේ වියලී සුණු විසුණුව ගියද පුරුෂ වීරයෙන් පුරුෂ පරාක්‍රමයෙන් යුතුව ලැබිය යුතු උතුම් සම්‍යක් සම්බෝධි අත්කරගෙන මිස මම මේ ආසනයෙන් නොනැගිටිමි. එසේම සිදුවෙනවා රජතුමනි. ඔබේ පුත්‍රයා ගිහිගෙයි නික්ම ගිය පසු ඉවත් වෙනු ඔතනින් මිනිස් කුසක උපන් උඹට මෙතරම් ධෛර්යයක් ඉවත් වෙනු ඔතනින්. කවරෙක්ද ඔබ? ලෝකයේ සියලු කාමයන්ට මමයි අධිපති. මාහටයි අයිති මේ මුළු ලෝම සප්තකාම ස්වර්ගයම. නුඹ වහාම ඔතනින් ඉවත් විය යුතුයි. මා ලොවත් හරින්නෙක්. ඔබේ අනකිරීමට බියෙන් අත්හැරිය නොහැකි මා සතු අරමුණ කල නොහැකි එය. නුඹගේ අරමුණ අද පරාජය වෙන බවයි සත්‍ය. ඊට පෙරයි නුඹට මේ අනතුරු ඇඟවීම. නුඹ වහාම පලා යා යුතුයි. ඔබට පරාජය කළ නොහැකි අරමුණ මා ලෝකයේ සුවේ අත්හැර දැමුවෙක්. නුඹට කෙසේවත් කළ නොහැකි කාමය, ක්‍රෝධය, මානය, ලෝභය, මායාව ඒ සියල්ල මා සතු වස්තුන්. මාහට අයත් මේ මුළු ලෝකයම. නැහැ. ඔබට අත්කරගත නොහැකි මේ ලෝකය. ඔබට යම් හේකින් ඒ කළ හැකි වන්නේ සිත් තුළ කාමයන් පවතින තුරු පමණයි. මා ඒ සියලු කාමයන් සිත තුළින් පහ කර දැමුවෙක්. අවනත වෙනු.
තවත් කෙතරම් ගර්ජනා කරමින් පසු වුවත් අද ඔබේ අරමුණට නොවන බවයි සත්‍යය. අද මා ඔබට අවනත නොවන බවයි සත්‍යය. අද මා පරාජය නොවන බවයි සත්‍යය. තණ්හා, රති, රංගා ඒ මා සතු දුවනියන්. පලායාවි දැන් නුඹගේ අරමුණ. කාමයන් රසවිඳීමයි ජීවිතය ලද හැකි ආශාදය. කුමටද ඔබ තපස් රකිමින් නිකරුණේ වෙහෙසෙන්නේ? පැමිණෙන්න මා සමග. මා රති ලෝකයේ සුවය රැඳී ඇත්තේ කාමයන් තුල. ඔබ කුමටදින් මිදියාමට වෙර දරන්නේ? පැමිණෙන්න මා සමග. මා රඟා සියලු දෙව මිනිසුන් සොයන්නේ කාමයන්ගේ මිහිරි පහස. කුමටද ඔබ පමණක් නොපෙනෙන සොයක් පතන්නේ? පැමිණෙන්න මා සමග. පාපී මාරය මේ ජයපර්යංකයේ මාහටම අයත් වූවක්. මා කයින් සහ මනසින් සියලු කාමයන් දුරු කර සිටින්නෙක්. ඔබට නැවත මා කාම පාශයෙන් බැඳලිය නොහැකි. කෙබඳු මායාවක් ඔබ විසින් මවාපානු ලැබුවත් අරමුණට නොවන බවයි සත්‍යය. එසේම අද මා දරන මේ උත්සාහය යම් දෙවියෙකුට හෝ කිසියම් රක්මයකුට හෝ පරාජය කළ නොහැකි බවයි සත්‍යය. කිසිවෙකුට එය කළ නොහැකි වුවත් මාය කළ යුතුයි. අවශ්‍යයෙන්ම කළ යුතුයි.
කොපමණ රළු ගර්ජනා අප සිදු කළත් නුඹ බිය නොවීමට හේතුව කුමක්ද? නුඹට බුද්ධත්වයේ හිමි වෙන බවට කෙබඳු සාක්ෂියද නුඹ සතුව පවතින්නේ? මේ මහ පොළොවයි මා සතු ඇති එකම සාක්ෂිය ලොව. අද මේ පෘථිවිය සාක්ෂි දේවී ඔබට සිද්ධාර්ථ ගෞතම බුද්ධත්වයට පත්වන බවට. මෙයින් වසර 2603කට පෙර උදා වූ වෙසක් පුර 15ක පොහෝ දින දඹදිව මධ්‍ය මණ්ඩලයේ ගයාහිස නේරංජා නදී තීරයේ පිහිටි ශ්‍රී මහා බෝධි මූලයේදී අපරාජිත මාර විජය වජ්‍රාසන පරයන්කේ මත වැඩ හිඳමින් වෛශාඛ්‍ය නම් නැකතින් අරුණ නැගෙන වේලාවේදී දස දහසක් ලෝක ධාතුව අපමණ සොම්නසින් පුරවාලමින් සිද්ධාර්ථ ගෞතම අප මහා බෝසතාණෝ පරෝපදේශ රහිතව සියලු කෙලෙස් ආශ්‍රව සංසිඳ පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ගනිමින් අසම සම වූ අනුත්තර වූ උතුම් සම්්‍යක් සම්බෝධිය අත්කරගත්සේක. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමිතා සපුරමින් අසම සම සම්බුද්ධ ඥානය හෙවත් සර්වඥතා ඥානයේ ප්‍රමුඛ අපමණ ඥාන සම්භාරයක් අත්කරගත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය යන සිව්වැදෑරුම් පරම සත්‍යය පෙන්වා දෙමින් දෙව් මිනිසුන් සහිත ලෝක සත්වයාට මෙම ඝෝර කටුක සංසාරයෙන් එතර වීම සඳහා වන ඒකායන නිර්වාණ මාර්ගය විවර කර දුන්සේක.